ඔන්න අපි තුන්දෙනෙක් ඒ කියන්නේ මල්ලිගේ යාළුවයි මමයි අපි යනවා කොළඹ. අපි කොළඹ යන්නේ අපේ ආච්චිව එක්කගෙන එන්න. දැන් අපි මේ ට්‍රේන් එකේ යන ගමන්. ඔන්න අපි දැන් කොළඹට ආවා. දැන් වෙලාව පාන්දර 3:51යි. දැන් ඉතින් උදේ වෙලා හින්දා මම මල්ලිට කියලා නෙස්කැෆේ එකක් ගෙන්නගෙන බිව්වා. දැන් ඉතින් උදේ 6:00 වෙලා අපිව ගන්න එනවා කියපු අංකල් එනවා කීවේ උදේ 7:00ට. ඉතින් අපි ඒ වෙනකන් ඉන්නවා. ඒ අංකල් එක්ක දැන් අපි මේ යන ගමන් කටුනායකට. පාර දෙපැත්තේ ලස්සන බල අපි යනවා. ඔන්න දැන් හයිවේ එකේ යන්නේ. අහස මාර ලස්සනයි. බලන්නකෝ ඉතින් ඔයාලත් ඒ අහසේ ලස්සන මම වගේම අහසේ ලස්සන බල යනකොට ඉතින් පාර දෙපැත්තත් බල මං හරි ආසාවෙන් තමයි මේ යන්නේ. මොකද ඉතින් අද හරීම සතුටු දවසක්නේ. අපේ ආච්චි දඹදිව ගියා. දඹදිව ගිහින් එන ගමන් මේ එයා. ඉතින් එයාව ගන්න තමයි අපි කටුනායක එයාපෝට් එකට යන්නේ. මම මල්ලිගේ යාළුවව පෙන්නනවා කියලා එයා හරි ලැජ්ජාවෙන් අහගහලා ගත්තා. ඔන්න ඉතින් ටිකෙන් ටික අපි අපේ ගමනට ආවා. දැන් කටුනායක ඉන්නේ. ඔන්න අපි ඉතින් එයාපෝට් එක ළඟටම ආවා. බලන්නකෝ දැන් අපි එයාපෝට් එක ඇතුළට යනවා. මට නම් හරිම සතුටුයි. මොකද ආච්චිව දකින්නේ දවස් 19කට පස්සේ. මං චූටි කාලේ ඒ කියන්නේ 2 වසරේදී වගේ එයාපෝට් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉතින් දැන් මේ ආයේ තමයි ඉතින් කාලෙකට පස්සේ ආවේ. අපිට ආච්චි කිව්වේ ෆ්ලයිට් එක ශ්‍රී ලංකාවට 9 වෙද්දි එනවා කියලා. ඉතින් ඔන්න දැන් හරියටම 9යි. දැන් ඔන්න අපි නම් ඇවිත් ඉන්නේ. ආච්චිලත් ඇවිල්ලා ඇති කියලා අපි හිතනවා. ඔන්න ඉතින් දැන් අපි ආවනේ. දැන් මේ ආච්චිට හෝ ගාලා මල්ලි කෝල් ගන්නවා. ගොඩක් ඉතින් සතුටින් ආසාවෙන් මල්ලි බලාගෙන ඉන්නේ. මොකද ආච්චි ගේන තෑගි ගන්න. ෆ්ලයිට් එක ආවට ආච්චිලා තාම ඇතුලේ හින්දා අපි ඉතින් මේ 9 වෙද්දි එනවා කියපු ගන්න කියලා. අපිට හම්බෙද්දි 10:50යි. ඉතින් ඕම් බලන්නකෝ. මේ ඉන්නේ අපේ ආච්චි. ඊට පස්සේ අපි බුක් පෙයායකට ආවා. පොත් බල හිතට හරියන හොඳ පොතක් හම් වෙනකම් මේ යන ගමන්. අපි එක්ක ආපු සඳරුවන් මල්ලි අතුරුදහන් වෙලා දැන් එයා හොයන ගමන් තමයි මේ ඉන්නේ. එයා ගියේ පොත් ගන්න නෙමෙයි බලමයි මාර ප්‍රසංගය. හිතිලා එයාත් අන්තිමේදී පොතක් ගත්තා. එහෙදි අපිට මල්ලිගේ ඉස්කෝලේ යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. පොත් අරගෙන අර නංගිලාටත් යන්නම් කියලා අපි මේ ආයේ කායකට ඇවිල්ලා නැග්ගා. අපි හැමදාම එන්නෙත් නෑනේ. ඒ හින්දා කායකේ අංකල් අපිව පෝට් සිටි එක බලන්න එක්කගෙන ගියා. දැන් අපි මේ ඒක ඇතුලේ ඉන්නේ. බලන්නකෝ ආසේ ලස්සන. ආස හරීම ලස්සනයි. දැන් ආයේ ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. ඔන්න අපි ට්‍රේන් එකේ නැගලා කැකිරාව බලා යන ගමන්. පැය එකමාරකට පස්සේ අපේ ට්‍රේන් එක මාවට ලං වෙන විදිය තමයි ඔය තියෙන්නේ. බලන්නකෝ ඉතින්.
දැන් අපි ඉන්නේ මහව ස්ටේෂන් එකේ. මහවති තමා අනුරාධපුර පැත්තටයි මඩකලපු ත්‍රිකුණාමලය පැත්තට කෝච්චි බෙදෙන්නේ. දැන් අපි යන්නේ මඩකලපු පැත්තට. බලන්නකෝ ඉතින් අපේ මල්ලි පණ්ඩිතයා වගේ ෆුට්බෝඩ් එකේ යන විදිය. ඔන්න අද නම් හරිම මහන්සි. ඒ වුණාට ඉතින් චුට්ටක් හිනා වෙලා ඉන්නවා. Thank you.